ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියලා කියන්නේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ යටතේ එන ආයතනයක්. එතකොට අපේ ප්‍රධානම කාර්යය තමයි ජාතික ප්‍රමිති සම්පාදනය කිරීම. එතකොට ජාතික ප්‍රමිති සම්පාදනය කිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිති නිපදවන ආයතනය වන ISO එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩයිසේෂන් ඕගනයිසේෂන් කියන ආයතනයේ තියෙන ප්‍රමිතීන් සියල්ල ලංකාවට අනුගත වෙන විදියට වැඩ කටයුතු කිරීමත් සහ ISO ආයතනයේ තියෙන ප්‍රමිති සම්පාදනය කරන කමිටු වලට සහභාගී වීමත් ප්‍රමිති ආයතනයේ ප්‍රධාන කාර්යයක්. එතකොට ප්‍රධාන කාර්යභාරය විදියට ගත්තහම ප්‍රමිතිය නිෂ්පාදනය කිරීම විතරක් නෙමෙයි ප්‍රමිති ක්‍රියාත්මක කිරීම ඒ තුලින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් ආර්ථිකය නගා සිටුවීමත් අපේ ආයතනයේ ප්‍රධාන කාර්යභාරය වෙනවා. ඊළඟට ප්‍රමිතියක් කියන එකත් මං හිතන්නේ ඔයගලන්ට හඳුන්වා දෙන්න අවශ්‍ය වෙයි. ප්‍රමිතියක් කියලා කියන්නේ යම් භාණ්ඩයකට හෝ සේවාවකට අවශ්‍යතාවයන් රැසක් තියෙනවා. ඒ මිනිමම් එහෙම නැත්නම් අවම අවශ්‍යතාවයන් ටික තමයි ප්‍රමිතියකින් දක්වන්නේ. ඉතින් මේ ප්‍රමිතීන් සම්පාදනය කිරීම තුලින් සහ ප්‍රමිතියෙන් ක්‍රියාත්මක කිරීම තුලින් ජනතාවගේ ආර්ථිකය වර්ධනය කිරීමත් රටේ ආර්ථිකය වර්ධනය කිරීමත් සිද්ධ වෙනවා. මහ ජනතාවට ලබා ගන්න පුළුවන් සේවාවන් අපි එකින් එකට බලමු. ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ප්‍රමිතීන්. ජාතික ප්‍රමිතීන් වෙන්ම අන්තර්ජාතික ප්‍රමිතීන් ලබා ගන්න පුළුවන්. ඒ ඇරුණහම පුස්තකාල සේවයක් තියෙනවා. පුස්තකාලය මගිනුත් ඒ ප්‍රමිති හා සම්බන්ධ දේවලුත් පොත්පත් අදාළ දේවල් ඔයගොල්ලන්ට බලන්න කියව ගන්න පුළුවන්කම තියෙනවා. තවත් අපේ සේවාවක් වන පරීක්ෂණාගාර සේවය. එතකොට ඔබගේ නියදීන් සඳහා අවශ්‍ය වන පරීක්ෂණ වාර්තා ලබා ගන්න පුළුවන්. ශුද්ධ ජීව විද්‍යාත්මක වෙන්න පුළුවන්, රසායනික වෙන්න පුළුවන්, බැරලෝහ වෙන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝගේ ක්‍රමාංකණය කිරීම සඳහා උපකරණ ක්‍රමාංකණය කිරීම වගේ දේවල් අපේ ආයතනයෙන් ඔයගොල්ලන්ට සේවාවන් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපේ ආයතනයෙන් ඔයගොල්ලෝ කවුරුත් දන්න හඳුනන SLS ලාංඡනය භාණ්ඩ සහතිකකරණය සිද්ධ කරගන්න පුළුවන්. එතකොට භාණ්ඩ සහතිකකරණය කිරීමේදී කියන්නේ ඔයගොල්ලෝ හොඳට දැකලා පුරුදු ඇති SLS ලාංඡනයත් එක්ක ඊට යටින් ඉලක්කමක් තියෙනවා. ඒ කියන්නේ ඒ භාණ්ඩයේ අදාළ ප්‍රමිතියේ අවශ්‍යතාවයන් වලට සපුරනවා කියන එක. ඒ විදිහට ඔයගොල්ලන්ට භාණ්ඩ සහතිකකරණයත් අපේ ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු අපේ තවත් සේවාවක් තමයි පුහුණු කිරීමේ සේවාව. පුහුණු කිරීම සඳහා අපේ තියෙනවා ඩිප්ලෝමා පාඨමාලා, සහතිකකරණ පාඨමාලා, එක් දින දවස් දෙක වගේ පුහුණු කිරීමේ පාඨමාලා තියෙනවා. එතකොට අපි පුහුණු කිරීමේ පාඨමාලාවලදී තත්ත්ව කළමනාකරණය සහ ඒහා සම්බන්ධ සියලුම ප්‍රමිතීන් පිළිබඳවත් මේ විදිහේ පුහුණු පාඨමාලා තියෙනවා. ඔබලාට පුහුණු කිරීමේ පාඨමාලා වලට ඇවිල්ලා සහභාගී වෙන්න පුළුවන්. අපි කලින් කතා කරපු සේවාවන් සියල්ලම ගැන අපේ වෙබ්සයිට් එකේ www.slsi.lk කියන වෙබ් අඩවියෙන් ඕගොල්ලන්ට තොරතුරු ලබා ගන්න පුළුවන්. ප්‍රමිති ලබා ගැනීම මාර්ගගත ක්‍රමයේ ඔස්සේත් ගන්න පුළුවන්. ඒ ඇරුණහම ආනයන පරීක්ෂාව සඳහා සියලුම දේවල් මාර්ගගත ක්‍රමයෙන් ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එක හරහා.